සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද Payoneer account එකක් හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් දාලා අහලා තිබුණා, මගේ Shutterstock වීඩියෝ එකත් දාලා තිබුණා, ඒ වගේම personal message දාලා තිබුණා. ඒ වගේම Adobe Stock එකේ වීඩියෝ එකටත් එක්කම මෙන්න මේ විදිහට අපි Payoneer account එකක් හදනවා. හරි. වැඩි කතාවක් නැහැ. අපි බලමු Payoneer account එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන දෙයක් තියෙනවා. Payoneer account එකත් දැනට ලංකාවට support කරන එක නවත්තලා තියෙන්නේ. ඉතින් මේක හදන්නෙත් අපි වෙනම මෙතඩ් එකකට මෙතඩ් දෙකක් තියෙනවා. පුළුවන් වුණොත් දෙකම කියන්න. නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් හොඳ එක මෙතඩ් එකක් විතරක් මේකෙදි කියන්න. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් බලමු කොහොමද Payoneer account එකක් හදාගන්නේ කියලා. මේකට ඔයගොල්ලන්ට යන්න සිද්ධ වෙනවා Adobe Contributor account එකට. ඉල්ලා මෙන්න මේ පළවෙනි link එකකින් යන්න. මෙතනදී මම sign up වෙලා ඉන්න හින්දා මෙහෙම වැටෙන්නේ. හරි. ඉතින් මගේ මම account එකට log වෙලා ඉන්න හින්දා පෙන්නන්නේ නැහැ. මං incognito mode එකෙන් මෙතන login වෙලා තිනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් join now කියලා බටන් එකක් තියෙනවා. මේ click කළා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ Gmail එකෙන් sign up වෙන්න. හරි. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ එකක් phone number එක verify කරන්න කියලා. මම මගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න යනවා. මෙතනදී ඔයගොල්ලෝ ශ්‍රී ලංකා කියන එක තෝරන්න ඕන. හරි. ඒකේ අඩම දිවිලා තියෙන්නේ සිංහලෙන්ම තියෙනවා. මෙතනදී මම මගේ නම්බර් එකක් දෙනවා මෙතෙන්ට. ඇඩ් කියන එක දීලා ඔයගොල්ලන්ට පුළුවන් ඒකට එන OTP එක මෙතෙන්ට දෙන්න. ඉතින් මගේ ඒ ෆෝන් නම්බර් එකට කෝඩ් එක ආවේ නැහැ. මම try again දුන්නා. අපි බලමු කෝඩ් එක එනවද කියලා. ඔව් මට කෝඩ් එක ආවා. මේ විදිහට මට ආපු කෝඩ් එක මම ෆිල් කරගත්තා. ඊළඟට නොටිෆිකේෂන් ටර්න් ඔන් කරගත්ත මම SMS නොටිෆිකේෂන් ඒක ඔයාලට අවශ්‍ය නම් විතරක් ඔන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට Adobe account එක ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන රීෆ්‍රෙෂ් කරන්න. ඊළඟට මෙන්න මේ විදිහට complete profile කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ first name last name ඒ වගේම display name එක වගේම address line ටික මෙතෙන්ට fill කරලා මෙන්න මේ section එක payout information කියන තැනට ඇවිල්ලා payment method කියන එක යටතේ Payoneer select කරන්න. ඊළඟට connect to Payoneer account කියන එක click කරන්න. click කරාම ඔයාලා එන්නේ Payoneer account එකේ partner කෙනෙක් වෙන්න. ඒ කියන්නේ Payoneer account එක අපිට මෙතනදී set up කරගන්න පුළුවන්. අපි මෙතනදී please select your preferred payment method. ඒ කියන්නේ අපි මේකෙදි bank transfer තමයි ගන්නෙ. මේ Payoneer account එක හරහා අපේ bank transfer. ඊළඟට මම sign up දුන්නා. ඉතින් මෙතනදී ඕගොල්ලෝගේ අහනවා business එක registered එකක් එක්ක. ඉතින් මගේ business එක registered නෙවෙයි. ඒ වගේම මෙතනදී ඕගොල්ලෝ හරියටම ඔයාලගේ නම bank account එකේ තියෙන විදිහටම දෙන්න. ඉතින් මම මගේ first name last name මේ වගේම email එක පුරව ගන්නවා මෙතෙන්ට. හරි. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන next දෙන්න. ඊළඟට සමහර විට ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතෙන්ට ඇඩ් වෙලාම තියෙයි. ඇඩ් වෙලා නැති වුණොත් ඔයාලට පුළුවන් ඇඩ්‍රස් එක මෙතන ටයිප් කරගන්න. මගේ ඇඩ් වෙලාම තිබුණා. ඊළඟට ඔයාලගේ ෆෝන් නම්බර් එකකුත් දීලා මෙතන send code කියන එක දෙන්න පුළුවන්. ඉතින් මම send code කියන එක දුන්නා. අපි බලමු message එක එනවද කියලා. ඔව් මට message එක ආවා. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් මේ ටික ඔක්කොම හරිද බලලා මෙතන next press කරන්න. හරි. ඊළඟට ඔයාලට පුළුවන් මේ account එකට password එකක් දෙන්න. ඊළඟට ඔයාලා උඩ දීපු password එක මෙතනදී re-enter කරගන්න ඕනේ. හරි. security question එකක් අහනවා. ඊළඟට මෙතනදී ඔයාලට පුළුවන් මේ security question එක තෝරන්න. මෙතනදී මම මෙන්න මේක පාවිච්චි කරනවා. what is the name of your first school? ඔයාගේ පළවෙනි ස්කූල් එක මොකක්ද කියලා අහන්න. ඉතින් මෙන්න මේ තෝරගනි ප්‍රශ්නෙට දැන් මමම උත්තරේ දෙන්න ඕනේ. ඊළඟට ඔයාලගේ nationality ඒ කියන්නේ country එක තෝරන්න ඕනේ. මෙතනදී ශ්‍රී ලංකාව මේ තියෙන. හරි. හරියට මේ details ටික ඔයාලගෙම ඇත්ත details දෙන්න. ඊළඟට next දෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් company account එකක්ද personal account එකක්ද කියන එක select කරන්න. ඉතින් මම මෙන්න මෙතන personal account කියන එක දීලා country එක ශ්‍රී ලංකාවම තියෙනවා. currency එක මම LKR ම තියලා මෙතන bank name එක දෙන්න තියෙනවා. එතනදී මම bank name එක තෝරනවා මගේ Bank of Ceylon කියන එක. ඉතින් මෙතන ඔයාලගේ bank details හරියට දෙන්න. ඔයාලගේ bank එකේ නම හරිද බලන්න. ඒ හැම දෙයක්ම හරිද බලන්න. ඉතින් මෙතන ඔයාලගේ bank එකේ branch code එක අහනවා.
ඉතින් බෑන්ක් එකේ බ්‍රාන්ච් කෝඩ් එක ඔයගොල්ලන්ට බෑන්ක් එකට කෝල් කරලා අහගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ බ්‍රාන්ච් එක දැන් මගේ උදාහරණයක් විදිහට අම්බලන්තොට බ්‍රාන්ච් එක අම්බලන්තොට DOC බ්‍රාන්ච් කෝඩ් කියලා සර්ච් කරපු ගමන් ඔයාලට බ්‍රාන්ච් කෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් මගේ බ්‍රාන්ච් කෝඩ් එක 537 බෑන්ක් කෝඩ් එක නෙමෙයි ඔයා ගන්න ඕනේ බ්‍රාන්ච් කෝඩ් එක මේක බ්‍රාන්ච් එක අම්බලන්තොට බ්‍රාන්ච් කෝඩ් එක 537. ඉතින් මේ වගේ හරියට මේ ඩීටේල්ස් ෆිල් කරගන්න. එහෙම නැතුනොත් ඔයාලට පේමන්ට් එකක් ගන්න ගියාම ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර විට පේමන්ට් එක ප්‍රශ්නයක් නැතුව වැටෙයි. හැබැයි පේමන්ට් එක රිසීව් වෙන එකක් නැහැ. පේමන්ට් එක එන එකක් නැහැ. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන බැංක් account එකේ නම්බර් එක දෙන්න. මම මේ විදිහට මගේ බැංක් account නම්බර් එක දෙනවා. හරි. ඊළඟට මෙන්න මේ දෙකට ටික් එක දාගන්න. I confirm කියලා ටික් එකයි I agree කියලා ටික් එකයි මේ දෙක ඕනනම් කියවලා බලන්න. ඊළඟට submit දෙන්න. හරි. congratulations කියලා තියෙනවා මෙතන your Payoneer account has been submitted successfully. හරි. ඔටෝම රීඩිරෙක්ට් වුණා මගේ Adobe Stock එකට. ඉතින් අපි ඒ විදිහට ඒක හැදුවයින් පස්සේ ඒක රිවිව් වෙනවා. ඉතින් රිවිව් වෙලා ඉවර වෙලා තමයි account එක create වෙන්නේ. ඕගොල්ලොන්ට ඒක check කරන්න පුළුවන්. Payoneer කියලා දැන් මෙතන search කරලා යන්න පුළුවන්. ගිහිල්ලා ඕගොල්ලොන්ට login වෙන්න තමයි තියෙන්නේ. sign in කියන එක දෙන්න. register කියන එක නෙමෙයි. sign in කියන එක තියලා ඕගොල්ලොන්ට අර කලින් දුන්න email එකෙන් මේකට sign වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයාලගෙන් අහනවා two step verification turn on කරන්න දීලා අනිවාර්යෙන් ඒක turn on කරගන්න එක හොඳයි. එතකොට ඔයාලගේ phone number එකට ආයෙත් කෝඩ් එකක් යනවා. ඒ කෝඩ් එකත් ඔයගොල්ලෝ මෙතෙන්ට දෙන්න ඕනේ. මම submit දෙනවා. හරි. මෙන්න මේ recovery code එක කොහේ හරි safe තැනක තියාගන්න කියලා කියනවා. ඉතින් මෙතන මේ කෝඩ් එක ඔයගොල්ලෝ කොපියක් හරි එහෙම නැත්නම් screenshot එකක් හරි ගහගන්න. ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් okay press කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ Payoneer account එක බලා ගන්න පුළුවන්. මෙතනදී update your security settings කියලා තියෙනවා. ඉතින් ඒකත් අපි update කරමු. first school එක මොකක්ද කියන එක මම දුන්න නමම දෙන්න ඕනේ මෙතෙන්. ඉතින් මම මෙන්න මේ විදිහට පළවෙනියට තෝරපු security question එකට answer එක මම දෙනවා. හරි. ඉතින් මෙන්න මෙතන දෙවෙනි security question එක ඔයගොල්ලන්ට පුළුවන් මම කලින් එකටන් කලින්ම තෝරපු එක තියෙන හින්දා අවුලක් නැහැ. හරි. ඉතින් දෙවෙනි security question එක විදිහට මම මෙන්න මේක තෝරගන්නවා. what is the first name of your closest childhood friend? එන පොඩි කාලේ ඉඳලා ආලා ළඟම හිටපු යාළුවගේ නම මොකක්ද? හරි. මම මෙන්න මෙතෙන්ට ඒ නමත් ඒ විදිහට දුන්නා. ඉතින් මෙන්න මෙතෙන්දි security question තුනක් අහනවා. මම තුන්වෙනි එක විදිහට මට select වෙලා තියෙන දැනට when your mother's birthday කියලා. ඉතින් ඒ question එක මට ප්‍රශ්නයක් නැහැ. ඒක මම මෙන්න මේ විදිහට fill කරගන්නවා. ඉතින් මෙතනදී change කියන එක දීලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ security question තුන update කරන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ආයෙමත් code එකක් send වෙනවා ඔයාලගේ phone number එකට. මම ඒකත් මේ විදිහට මෙතෙන් enter කරනවා. okay. අපිට පුළුවන් submit දෙන්න. දැන් ඔයාලගේ security questions ටික change වෙලා තියෙන්නේ. ඔයාලා ඒ දීපු ටික සහ උත්තර ටික මතක තියාගන්න. හරි. මෙතනදී මම done press කරනවා. okay. අපේ account එකේ වැඩ මම හිතන්නේ ඉවරයි. අපි මෙතන let's go කියන එක click කරලා අපේ account එකට යමු. හරි. මෙතනදී මොකුත් මගේ transaction details නැහැ. මොකද මේ account එක දැන් හැදුවේ. ඒක හින්දා මේ විදිහට තමයි ඔයාලගේ Payoneer account එක බලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් ඔයාලා your account is approved කියලා ඔන්න වැටුණා මට notification එක. ඒ කියන්නේ අපේ account එක දැන් active තියෙන්නේ. ඉතින් පොඩි ප්‍රශ්නයක් නිසා මට වීඩියෝ එක record කරන්න උනේ පැය කිහිපයකට පස්සේ. ඉතින් ඊට පස්සේ මම account එකට log වෙනකොට මට ඇවිල්ලා තිබුණා choose a safer way to verify your identity කියලා. ඉතින් මෙතන එකක් තියෙනවා Payoneer app එක download කරගන්න. එහෙම නැත්නම් authenticator app එක. අපිට Google authenticator එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. මම මෙන්න මේක පාවිච්චි කරනවා. ඊළඟට next කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් ආයෙ මගේ phone number එක මම දැනට දාලා තියෙන එකට code එකක් යනවා. හරි. මම මේක submit කරගත්තා. ඊට පස්සේ කියනවා authenticator app එකෙන් මේක scan කරන්න කියලා. හරි. ඉතින් මේක verify කරන එක මට ඔයගොල්ලන්ට screen record දාලා පෙන්නන්න විදිහක් නැහැ. මොකද ඒක screen record කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයාලට කරන්න තියෙන සරල දෙයක් Google authenticator app එක download කරලා ඒකේ plus icon එක click කරලා මෙන්න මේ QR code එක scan කරන්න. ඉතින් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා මාව Telegram එකෙන් contact කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ authenticator එකේ පෙන්නන code එක මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. හරි. ඊළඟට go to my account දෙනවා. මේක ඔයගොල්ලන්ට ආයෙ login වෙන වෙලාවක අහන්න පුළුවන්. ඉතින් මේක මට හදිසියේ ආයෙ login වෙන්න උන හින්දා තමයි මගෙන්
මේ වෙලා මැහුවේ නැත්තං වාලගින් පස්සමක හයි ඉතින් අපි මේක පස් ස්ටප් එක කරගෙන ඉවරයි කවන්් ඩීටේස් ටික වෙරිෆයි කරගෙන කවුන්් එක ඇප්රෝට් කියලත්තාව හරි ඊළඟට අපිට කරගන්න තින මේ ඊමේල් එක වෙරිෆයි කරගන්න ඉතින් මම මේකට මගේ ඊමේල් එකට ලොග්ගෙනවා හරි ඉතින් මෙන්න මේ විදිර මගේ ඊමේල් එකට වරිෆයි මයි ඊමේල් කියලා ඊමේල් එක එල්දින මගේ කලික් කරගන්නවා හරි තැංකෝ කියල වැටන සක්සස්ෆුල් verified your email හරි ඉති මේ වෙනකොට අපි කවුන්් එක හදාගෙන ඉවරයි ඔගොලට පුළ මෙ මෙතන ප්‍රොෆයිල් ගිහිල්ලා සෙටිංස් ගිහිල්ලා වරිෆිකේෂන් සෙන්ට ගෙනකට ගිල්ල පොඩ්ඩක් චෙක් කරන්න සමහර අයට මේක මහිතන කලින් හද පොයට වෙන්න ඕනේ ID වරිෆිකේෂන් එකක් තියෙනවා ගැන ID කාඩි ස්කෑන් කල වරිෆිකේෂනයක් කරන්න ඉතින් මේක මටනං රික්වස්් කරේ නැහැ ඔයාල රික්වස් කරොත් කමෙන්ට් සෙක්ෂන් එක දාන්න මං කරන්න කොහොමද කියලා දෙන්න මෙතන තියෙන නෝපන් රෙකමන්ස් කියලා ගැන තවත් මොනවත් අවශ්‍යනය කියන හරි ඉතින් ඔන්න ඔයා දැක්ක වගේ වෙන ප්ලට්ෆෝර්මයක් කරහා කියල තමයි පේනී කවුන්් එක අපිට මේ අවස්ථාව වෙනකොට සෙටප් කරගන්න වෙන්න ඉතින් මේක තව දෙයක්ම මතක් කරනවා ඔයාලා මුලින්ම ෆුල් amount එක විත්ඩ්‍රෝ කරන්න එපා ඔයාලා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් මිනිමම් account එක මෙන්න මේ පේනී එක හරහා විත්ඩ්‍රෝ කරගන්න. විත්ඩ්‍රෝ කරලා ඒක සාර්ථක වෙනවද කියලා බලලා ඔයගොල්ලන්ට පුළුවන් ඉතුරු ටික විත්ඩ්‍රෝ කරන්න. මොකද පේනී account එක හදපු එකේ ප්‍රශ්නයක් නැහැ. දැන් අපි පේනී account එක set up කරගත්තා. හැබැයි ලංකාවට සපෝට් නැහැ කියන සිද්ධිය හින්දා තමයි මම එහෙම කිව්වේ. ඒක වැඩි හොඳට. ඉතින් එහෙම කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරලා දාන්නත් මතක කරන්න එපා. ඒ වගේම මොනවා හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කතා කරමු. ඒ වගේ තමයි යාළුවන්ට දැනගන්න ෂෙයා පාරක් දාන්න. එහෙනම් subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.